උදේ කෑම කන්න පටන් ගන්න. මම මෙනු එක තිබ්බ මේක මේ වීඩියෝ කරේ නෑ තිබ්බේ මේ සොසේජ් උයි. එග් මේකේ පොඩි බන් එකක්. කේක් මෙහෙම කේක් එකක්. බ්‍රෙඩ් තිබ්බා. සීරියල් කෝන්ෆ්ලෙක්ස් නේ සීරියල්. කොෆි තිබ්බා. යෝගට් එකක් ගත්තා. තමුණ තිය බ්‍රෙඩ් නේ. වෆල් තියෙනවා මම වෆල් ගත්තේ නෑ. තමුණ තිබ්බේ එච්චරයි නේ. එච්චරයි. ඔය ටික තමයි තිබ්බේ ඉතින්. කප් කේක් එකක්. දැන් අපි මේ රෙඩි වෙනවා මේ දැන් මෙතන ඉඳන් තව හැතැම්ම 720ක් ඩ්‍රයිව් කරනවා. අද ගිහින් නවතින්නේ කැන්සාස් වල. අද මම හිතන්නේ අද ස්ටේට් දෙකයි පහු කරන්නේ. අපි කලින් දවසේ ස්ටේට්ස් 8ක්ද මේරිලන්ඩ් තිබ්බා. මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා, වෙස්ට් වර්ජිනියා, ඔහායෝ, ඉන්ඩියානා, ඉලිනොයිස්. 6ක් ස්ටේට්ස් 6ක්. ඊ ස්ටේට්ස් 6ක් එකේ ඔක්කොම තිබ්බේ බෝඩර් එකයි ස්ටේට් 6ක් අපිට යන්න පුළුවන් නේ. අද සම්පූර්ණ කැන්සස් මේ මිසූරි එකයි කැන්සස් වෙයි සම්පූර්ණ යන්න තියෙන්නේ. යන ගමන් නවත්තන්න තැන් තිබ්බොත් නවත්තලා බලනවා. එහෙම නැත්නම් ඉතින් කෙලින්ම ඉන්න තැනට යන්නේ. ඒ vlog එක කරන්න ඕන හින්දා බලමු. මට කොහොමවත් පැය 12ක් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් පැය 12ක් 14ක් විතර යනවා ඩ්‍රයිව් එක. ඒ හින්දා නවත්තන ප්‍රමාණය අඩු වෙයි ගොඩක් වෙලාවට. බලමු. එහෙනම් අපි ට්‍රිප් එක යන ගමන් සෙට් වෙමු. බෑග් ටික රෙඩි කරන්න ඕනේ යන්න. ඊයේ පෙන්නුවට මේක මේ ලොකුවට පෙවුන්නේ නැහනේ. මෙන්න මෙහෙම තමයි අපි හිටපු තැන. මොටෙල් එක. ඔතන ඇති මගේ මේස් උඩ. තියෙනවනේ? නෑ. තියෙනවද? ෆාක්කි තියෙනවා. බෑග්ස් ටික කායකට දාලා එන්නේ කියලා. කොහොමද මේ ටික දාලා ඇවිල්ලා අන්තිමේට මේ ආය කවුමක් අරගෙන කාමර ඇතුලේ බලන්න මොනවද තියෙන්නේ කියලා. අරගෙන. ඉතින් වාහනේට බඩු ටික ගෙනියන ගම වහලා එන්න. මම ගා තියෙන කාර්ය. ඔව් කීයක තියෙන. පොඩෙන්න. තියෙනවා කීයක තියෙනවා. රීසෙට් කරන්න වෙයිද නැහැ ෆෝන් එකත් එක තියලා. මේ බලන්න මෙතන මේ චූටි පොකුණක් මෙහෙලා හදලා තියෙනවා මේ. වතුර අයිස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන නම් පැය විනාඩි 10 විතර ගමනක් තියෙනවා. එතෙන්දී අපි යනවා මිසූරි ස්ටේට් එකේ සෙන්ට් ලුයිස් කියන ඩවුන්ටවුන් එකට. මම එතන නවත්තන්නේ නෑ යන් කියලා හිතාගෙන හිටියේ. එතන බලද්දි තියෙනවා මේ අපි අහලා තියෙන ෆේමස් රිවර් එකක්. මිසිසිපි රිවර් එක. මේ අපි හිතන්නේ මං හිතන්නේ ඒක වෙන්න ඇතිනේ අපි කියන මිසිසිපි රිවර් එක. ඔව්. වෙන එකක් නෑ නේ. කොහෙද බෑග්ස්? මොකද මොනවද තියෙන්නේ? කෑම මේක ඉස්සරහ තියෙනවා. තව මොනවද ගේන්න තියෙන්නේ අපිට? තව මගේ අර ඔව්. මේක පිරෙව වතුර කේස් එකක් දාගෙන තියෙනවා අපි. යන්න කොහොමද? ඔන්න අපි මේ මොකද්ද? ඔයා කොහෙද ඉන්නේ? මේකේ ෆොටෝස් ගත්තද? අපි ආවා මේ සෙන්ට් ලුයිස් මිසූරි වලට. ඊට පස්සේ බිල්ඩින් එකේ නමක් ගමක් නැහැ. පස්සේ බලන්න මොකද්ද කියලා. බිල්ඩින් එකක් තියෙනවා මෙතන.
ඔයාලට පේනවා මේ මේක තමයි මේකේ තියෙන ලෑන්ඩ්මාර්ක් එක. මෙතන එහා පැත්තේ තියෙනවා ලෝකේ දිග්ගම ගංගා වලින් එක ගඟක් මිසිසිපි ගඟ. මම බැලුවා Google එකේ හැතැම්ම 2000 ගාණක් කියලා තිබ්බා. පොඩ්ඩක් බලමු අපි Google එකෙන් අහලා හරියටම හැතැම්ම කීයද කියලා. Google මිසිසිපි ගඟ හැතැම්ම කීයද කියලා පොඩ්ඩක් බලන්න. 6000 නෑ හැතැම්ම හැත්තෙන්ම දන්නේ කිලෝමීටර් හරි මේක බලන්න මේ මයිල්ස් කීයද කියලා බලන්න. 2000 කීයක්ද කියලා කිව්වා මට ඇහුණා. 2340යි. 2340යි. 340යි. හැතැම්ම 2340ක් දිග මිසිසිපි ගඟේ පොඩි කොටසක් බලන්න තමයි යන්නේ. මෙතන මේකට එහා පැත්තේ තියෙන්නේ. මේ සයින් එකට මොකක්ද කියන්නේ? ඔව් මම මේ බලන්න ගිහලා මට අමතක වුණා. මේක මං හිතුවේ නෑ මේක මෙච්චර ලොකුයි කියලා. ෆොටෝස් වල දකිද්දි. The Gateway Arch. The iconic symbol of America's express. ඔව් ඉතින් මං ඒකනේ කියන්න ඕනේ නැතුව. ඒක මොනවා කියන්නද? Huh? Within Gateway Arch National Park. Morning. Hey, how are you? Good, buddy. කට්ටිය මෙතන පින්තූරත් ගන්නවා. මේ බිල්ඩින් එකේ නම හොයාගන්න බැරුණානේ. මෙතන චර්ච් එකක් තියෙනවා මෙතන. මට අර බිල්ඩින් එකේ නම හොයාගන්න බැරුණා. कोर्ट हाउस है एक ओल्ड कोर्ट हाउस එකක් මේ තියෙන්නේ. ඉතින් ඕල්ඩ් කෝට් හවුස් එකක්. එතකොට ඕල්ඩ් කෝට් හවුස් එකේ පින්තූරයක් ගමුද අපි? ini pintur jadi අපි පොඩි ෆොටෝ ෂූට් එකක් කරා මේකේ මොකද්ද මේක ගේට්වේ ආච් එක ඒක කලින් තිබ්බ බිල්ඩින් එක කිව්වනේ මේ කෝට් හවුස් එක US වල මාක ලස්සන මේවා තියෙනවා church. May tao church ya. Betul. Kok? Ah, ඒක මම ලස්සනයි. කලාත්මක හැක් තියෙන නේ.
අම්මට මේ ආච්චි එකේ සයිස් එක බලන්නකෝ. මේකට යන්න පුළුවන් දන්නේ නැහැ නේ. මේකට යන්න පුළුවන් දන්නේ නැහැ. උඩක මේවා තියෙන්නේ. මම යන්නේ නැහැ. මට අරකට ගිහලා ඇති වුණා නේ. අර පල්ලෙ මියුසියම් එක නම්මනම් තිබ්බනේ. මට නිකන් හිතුන්නේ මේ ඒත් ඉතින් එලෙවේටර් මෙහෙම ඇදේට දාන්නේ නැහැ නේද? මේ ඔරේ දකිදී ඇගේට වටනවා මේ. මම මොනිමන්ට් එකට ගිහිල්ලාම පොඩ්ඩක් බය වුණා. ලස්සන පාලමක් තියෙනවා. මේ ආච්චි මේ විදිහට ෆොටෝ එකක්ද බලන්න. අම්මට සෝරු. ඒක ලස්සන ෆොටෝ එක. ඒක පට්ට ෆොටෝ එක. මිසිසිපි රිවර් එක මේ තියෙන්නේ. ලෝකේ 4 වෙනියට දිග්ගම ගඟ. මම බැලුවා මුලින්ම තියෙන්නේ නයිල් ඇමසෝන් ඊට පස්සේ චයිනා වල එකක් ඒක නම් මතක නැහැ. ඊට පස්සේ තමයි මිසූරි එක තියෙන්නේ. මේ මිසිසිපි එක තියෙන්නේ. මිසූරි වල තියෙන. මම ඉතින් ලෝකේ 4 වෙනි දිගම ගඟ ළඟටම යනවා. මම දන්නේ තව යන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ ලෝකේ 4 වෙනියට තියෙන දිගම ගඟ හැතැම්ම 2300 ගානක් දිගයි. ඉතින් හිතන්නකෝ වගේ මේ මුළු ට්‍රිප් එකම up and down හැතැම්ම 5000යි. සහගියටම හැතැම්ම 5000යි. up and down හැතැම්ම 5000 කියන කිලෝමීටර වලින් 1.6 වලින් වැඩි කරලා බලන්න කීයද කියලා. මිසිසිපි ගඟේ මූණ පොඩ්ඩක් වදමු. මිසිසිපි රිවර් එකේ. කොහොමද මේක මේ මොන වතුර එනවද දන්නේ නැහැ. මේ ආච්චිගේ ලස්සන ෆොටෝ එකක් ගන්න බලන්න මේ පැත්තෙන්. ඔකේ ඉතින් මෙතන මිසිසිපි ගඟ ඊට පස්සේ දැන් ඉතින් තා වැඩි වෙලා ඉන්නේ නැහැ. සීතල වැඩි මොකද සීතලේ ගොඩක් වෙලා ඉන්න ගියොත් එහෙම වෙන්නේ ලෙඩ වෙනවා. ඊට පස්සේ මගේ ඉතුරු ගමන යා ගන්න බැරිනොත් එහෙම අනිත් පැත්තට හවලා ගෙදර යන්නත් බෑ. මොකද ඒ වගේම වගේම දුකක් යන්නත් එපා. මොකද කරන්නේ? මේ හරිය බලාගත මිසිසිපි රිවර් එක ආච්චි එක ඔය ටික. ඔයා ෆොටෝස් දෙක තුනක් ගන්න රිවර් එකේ. කිඹුල් ඉන්නවා. Oh, alligator fly now. Oh. කිඹුලට කණ්ඩ දාන්න යන්නේ මම්මී. බිල්ලක් දෙන්න යන්නේ බිල්ලක්. අර වලිගය අතන අර බලන්න පාවෙ අර යන්නේ. වලිගක අර යන්නේ. ස්පේන් නෑනේ මට දැන් මතක් වුණා. තාර ගෙනියන බෝට්ටුව. මම මේ කල්පනා කරේ මේ ලොකු දිග මොකක් හරි තාරද මොන හරි ගෙනියන එක. මම මේ කල්පනා කරේ හරිද? දැන් ලංකාවේ කොච්චර ගංගා තියනවද කියන්නකෝ. අපි එකක්වත් මේ වගේ වැඩවලට ගන්නවද ලංකාවේ? භාණ්ඩ ප්‍රවාහණයට. දැන් මේ රිවර් එක ස්ටේට් කීයකට යනවද දන්නේ නැහැ. ඒක බලමු මේකේ Google එකේ. ඔව්. ඒ කට්ටිය හදලා තියෙන මේ විදියට. ටික ටික. ඔව් හැතැම්ම 2000 ගණක් යනවා කියන්නේ. මේ හැමතැනම සිකියුරිටි එකෙන් දාලා තියෙනවා මේ ඉස්සරහ කාර්යය තියෙන සුදු පාට. පේනවද? ඒකත් පාක් පොලිස් එකෙන් ඉන්නේ. ඉලිනොයිස් දැන් අපි ආව මිසූරි. ඊට පස්සේ අපි යනවා ආයේ කැන්සස්. මං ආව මේ අර ලොකු
ආච්චි එක තිබ්බේ. ඒ ආච්චි එක තිබ්බ බිල්ඩින් එක ඇතුළට. ඒ බිල්ඩින් එකේ අය ආච්චි කුඩට අපිට යන්න පුළුවන්. ටිකට් එක ඩොලර් 17ක් වෙන්නේ. පැයක් විනාඩි 45ක් පැයක් යන අයක මේ මොකද ට්‍රෑම්ප් එකක්. ට්‍රෑම්ප් කියන්නේ නිකන් මේකක් නේද? ට්‍රෑම් කියන්නේ මේක ට්‍රේන් වගේ පොඩි මේක නේද? කොහොමද අර මං හිතන්නේ පැන්සල්වේනියා වල තියෙන ට්‍රෑම්ප් එක. ඒ වගේ එකක් වෙන්න ඇති උඩට යන්නේ. මොකද මං හිතන්නේ එලවේටර් එකක් එහෙම යන්න පුළුවන් වෙයික. නිකන් හිතන්නකො මේක ට්‍රෑම්ප් එකක් එහෙම යනවා කියද්දි. මොකද අරක තමයි මම හිතන්නේ ඔබ්සර්වේෂන් ඩෙක් එක. අර තියෙන පොඩි පොඩි හිල්ස් එක. ඔයාලට zoom කරලා ෆොටෝ එකක් ගන්න බෑනේ ඒකේ. මොකද මේ මොකද මොනියුමන්ට් එකේ තෝක තියනවානේ. ඔව්. මම ඒව දැකලා තමයි මම ඔයන් ඇහුවේ මේක උඩට යන්න බැරි වෙයිද දන්නේ නැහැ නේ කියලා. නෑ මේ යා. කොහොම හරි ඕකේ. මේකට ඩොලර් 17යි ටිකට් එක සම්පූර්ණ ගමන පැයක් යනවා විනාඩි 45 පැයක් ඇතුළත. මට ඉතින් යන්න හිතුනේ නෑ මේක. මම උසට බය හින්දා මොනියුමන්ට් එකෙත් ගිහිල්ලා පිස්සු කෙලියම මේ මෙතන අපි නවතින්නේ මෙතන නම්. ඔව්. එහෙමත් නෙමෙයිනේ. ඒ හින්දා මේ කල්පනා කරේ මේ ඕනේ නෑ කියලා. මේකේ ඇතුලේ යන්න මේකේ මූවි තිබ්බා. මේකේ අර මේ මොනවාද සිනමැටික් නිකන් බ්ලොග් එකක් වගේ කරපු එකක් තිබ්බා. හරිද? ඒ බ්ලොග් එක බලන්න ඩොලර් 7යි. ඒත් ඒකත් පැය භාගයක් කරා මට මේ වෙලාවේ මේ වෙලාව මදි මොකද ඩ්‍රයිව් එක තියෙන හින්දා. රෑ වෙන්න මේ අපි දන්නේ නැහනේ කොහොමද තත්ත්වය කියලා. ඒකයි. අපි දැන් යනවා වාහනේට. මොනවායි බොන්න ගන්න පස්ස ගමුද? පැයටනේ නවත්තදී නේ. පැය දෙකකින් තුනකින් අපි නවත්තදී ගමු. දැන් ඉතින් අපි ආයේ අපේ ගමන ස්ටාර්ට් කරන්න යන්නේ. මේ වෙදින් ක්‍රොස් කරලාම යන්නේ. ඊළඟ කැන්සස් තමයි මාත් දැන් කැන්සස් වලට කලින් නවත්තන්නේ මොකේ බඩවද දුන්නොත් තමයි. හරි අපි ආයේ නවත්තන දැනකින් සෙට් වෙමු. එහෙනම් බයි.